හෙලෝ කොහොමද කට්ටිය? ඉතින් ඔන්න අදත් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා ටෙක්සෙනෝ මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම මේ කරන්න යන වීඩියෝ ඔයාලා දැන් මම thumbnail එකෙන් අඳලා දන්නවා ඇති. අද කරන්න යන්නේ මෙන්න මේ බස් ගේම් වීඩියෝ කියම එකක් තමයි. ඔයාලට මෙන්න මම අලුත් අප්ඩේට් එක කරා. කියන්නේ බස් ගේම් වීඩියෝ එක අලුත් අප්ඩේට් එක කරා. ඒ අප්ඩේට් එකේ KDH එකක් ඇවිල්ලා තිබ්බා. හයි රූෆ් එකක්ද කොහෙද? අන්නේ KDH එක අපි තව එක සැරයක් ගේම් එක ප්ලේ කරලා බයි ගන්න තමයි යන්නේ. ඔයාලට පේනවා එන්න තියෙන ගේම් එක. මම මෙතනින් ස්ටේඩියම් එකට යනවා. යාළුවනේ එක කැඩෙනවා. ඉතින් ඔච්චර හිතන්න එපා. ලෝඩ් වෙනවා කට්ටිය නගිනවා. ඔන්න හරි මල්ලා දැනට 3600ක් තියෙනවා. මං කොළඹ ස්ටේඩියම් එකට යන්න තමයි දැම්මේ. මොකද ස්ටේඩියම් එකට ගියාම 200ක් හම්බ වෙනවා. බයින් ඔයාලට ඉතින් ස්ටේඩියම් එකට එක දිගට යද්දි බෝරින් වෙන හින්දා එක සැරේම ස්ටේඩියම් එකට යන්නේ. ඒකත් ස්කිප් කර කර. නැත්නම් ඔයගොල්ලන්ට බෝරින් වෙන හින්දා. ඉතින් බොස් ඔන්න අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලට වීඩියෝ එක කියන ස්මූත් එකේ පේනකොට උනට මේක ලැග් වෙනවා. මොකද මේක ස්ක්‍රීන් රෙකෝඩර් එකේ මේක දාන්න බෑ. ෆෝන් එකේ 8GB RAM එක තිබ්බට මම මේවට අමතක කරා මම අල්ට්‍රා ග්‍රැෆික්ස් දාලා තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ලැග් වෙනවා වැඩි. ඔයාලට වීඩියෝ එක නම් එහෙම පේන්නේ නැතුව ඇති. ඒක ලැග් වෙන හින්දා එලවන්නත් අමාරුයි. මෙහෙම යනවා ඉතින් අපි. ඒ වගේම මතක් කරන්න දෙයක් තියෙනවා. තාමත් මගේ ටෙක්සෙනෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් ඉන්න subscribe button එක click කරලා subscribe කරලා එතන ළඟ තියෙන bell icon එක press කරලා all කියන option එක press කරලා තියාගත්තාම මම දාන වීඩියෝ එකක් පුංචි පොඩි notification එකක් විතර ඔයාලඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ like එකකුත් දාන්න මතක කරන්න එපා. comment එකකුත් දාන්න. අලුත් අප්ඩේට් එක ගැන දැනගන්න. තවත් ඔයාලා මේ ගේම් එක ප්ලේ කරන යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් අපි තව චුට්ට දුරක් ගිහිල්ලා හම්බෙමු. මොකද අපි KDH එක අරගෙනත් කොහෙට හරි යමු. අන්න ඒ හින්දා ඒකට වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම මේ ස්කිප් කරන්නේ. සහ ලැග් වෙන හින්දා. එහෙනම් අපි සල්ලි ටික එකතු කරගෙන හම්බෙමු. ඉතින් ඔන්න අපි තාම සල්ලි ටික ගන්න එකතු කරගත්තේ නැහැ. මම ආයෙත් මනත් කම්මැලි නැත්තම් කතා කරන්න කිව්වේ ගේම් එක ප්ලේ කරද්දි. අපි තාම යනවා. ඉතින් ඔයාලට වෙන මෙතන වංගුවල තමයි මේ බයානකම සහ මේ මෙතන ගැට්ට තියෙනවා. සමහර ලාට උතන අස්සට ගියාම එන්න නැතුව හිර වෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතකොට තමයි ගේම් එක රීස්ටාර්ට් කරන්න වෙනවා. රීස්ටාර්ට් කරන්න නැත්නම් මේ මෙතන බස් එක අතෙන්ට අර බස් එක ගිහලා උස්සනවා වගේ අයිටම් එක මෙන්න මෙතන තියෙනවා. ඒ ඉබුපුවාම රීස්ටාර්ට් වෙනවා වගේ වැඩක් ඉන්නේ. ආයෙ මුලටම යනවා. අපි සාමාන්‍යයෙන් මේක වැඩි මුදුර තියෙන්නේ කොළඹ ඉඳන් කළුතර හරහා රත්නපුරනේ. නැත්නම් රත්නපුරයි කොළඹ කළුතර හරහා කොළඹට. අන්න ඒ ටික තමයි වැඩිම දුර තියෙන්නේ. ඒ කොහොම ගියත් එතකොට අපි ගොඩක් දුර යන හින්දා මේක හැප්පුණොත් එහෙම හැප්පිලා හිර වුණොත් එහෙම ආයෙ අපිට මුලින් ඉඳලා තමයි එන්නේ. එතකොට තමයි එපාම වෙන්නේ. ඔන්නෝම් පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එහෙනම් අපි තව ටිකකින් ආයෙ හම්බෙමු. ඔන්න බෝස් ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා නැත්නම් ඈ තාම කොළඹ සිටි එකේ කොළඹ සිටි කියලා තියෙනවා. තව චුට්ට දුරයි යන්න තියෙන්නේ. අතන පාකින් එකක් තියෙනවා මම දැක්කා. කිමීට හරවලන්නේ. වැරදි පැත්තෙන්ද මම දන්න අතුල් පැත්තෙන් දන්න නැහැ බෑ මම. හරියට මතක නැහැ. කොහොම හරි එකම තැනට තමයි වැටෙන්නේ. ඉතින් යන්න පොඩ්ඩ අමාරුයි මේ ලැග් වෙන එකත් එක්ක. හැප්පෙන්න බලන්නේ. හරි අවුලක් නැහැ ෂේප් එකේ ආවා. එතකොට මට
අපිට දැන් 3800ක් එන්න ඕනේ. එතකොට තව 200යි ඕනේ. අපි ආයෙ ගහලා ස්ටේඩියම් එකට ආවනම් හරි. ඔයාලා මං ආයෙම බලන් ඉන්න කම්මැලි හින්දා මං ඒ 200ත් හොයාගෙනම ඔයගොල්ලන්ට ආයෙ වීඩියෝ එක පටන් ගන්නවා. ඔයාලට බොයිස් කලර් වල අවුලක් තේරෙනවා ඇති. මං ග්‍රැෆික්ස් දැම්ම මීඩියම් ලෙවල් එකට කලර් නම් පොඩ්ඩක් අවුල් ගියා සෑහෙන්න. ඒ වුණාට මේ දැන් ලැග් වෙන ගතිය හරි ගියා. අනිත් නැත්නම් මේ කියන්නේ මගේ අල්ට්‍රා ග්‍රැෆික්ස් දාපුවම ඉරුන්නේ ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දී ලැග් වෙනවා. දැන් මම මේක මීඩියම් දාන් තියෙන්නේ ග්‍රැෆික්ස් එකේ ටැබ් 4ක් තියෙනවා. low medium high ultra කියලා. මම මීඩියම් එක දෙන්නේ. කලර් නම් පොඩ්ඩක් සෑහෙන වවුල් පොඩ්ඩක් නෙවෙයි. ඒ ටික තමයි දෙන්නේ. low එක නම් මම ඊට ඩවුන් නෙවෙයි. බලමු KD එක ගත්තාම අපි මීඩියම් එක දාලා ආයෙ අල්ට්‍රා දානවා. මම කොහොමද ගහන්නේ? මේක ඔයගොල්ලෝ වීඩියෝ කොල් දෙකේ ඉන්න අනිත් 200ක් දැන් හොයාගෙන අපි KD එක ගන්න ගන්නවා. ඔන්න guys ඉතින් ඔන්න අපි මෙතනට ආවා. දැන් ඉතින් කෙලින්ම කොල්ලා යන්නේ KD එක ගන්න. අලුත් වண்டிය බස්සන්න තමයි යන්නේ ඉතින්. හරි කෙලින්ම දැන් අලුත් වண்டிය බස්සනවා. මම හිතන්නේ KD හයි රූෆ් එකක් තිබ්බේ ඩොලර් 4000ක් කියලා තිබ්බේ. දැන් මං හොයලා තියෙන රුපියල් 4000 නේද ප්‍රශ්නයක් වෙන්නේ. කට්ටිය බහිනවා හරි මේන් මෙනු අපි ඉස්සලා මීඩියම් එක ප්ලේ කරලා බලමු. හරි ක්‍රෑෂ් වෙනවනේ ක්‍රෑෂ් වෙනවා. ලොක් සිලෙක්ට් වෙහිකල් හරි අන්න අපි අන්ලොක් කරා ඒක. මං ගාන සල්ලි වගේ දැන් මගේ සල්ලි බින්දුවයි. එහෙනම් අපි කෙලින්ම KDH එකෙන් බහින්න යන්නේ. ඔන්න KDH එක සිලෙක්ට් කරා. කොහෙද යන්නේ? කළුතර බෝධියටද කොළඹ ස්ටේඩියම් එකටද නැත්නම් රත්නපුර ශ්‍රීපාදයටද පියන් ශ්‍රීපාදස්ථානෙට. ඔන්න තියෙනවා අපේ KDH එක. මං ඉන්නේ විතර රසවලුවක් යනවා ඉන්නවා. දැන් එකටත් කොච්චර කට්ටි නගිනවා. DC ගේමස් වෙන්නේ. බලමු එළිය පැත්ත කොහොමද කියලා. ලයිට් ඉන්පුට් නැහැ. බලමු වටේ කොහොමද. සාමාන්‍යයෙන් KDH වල Toyota ගන්න නෙමෙයිද මන් දන්නේ. හරි හරි වාහනේ වැඩක් නැහැ. වාහනේ යනවා. මොකද්ද වගේ නිකන් වාහනේ යන්නේ. ඒ වාහනේ සෙට් නෑ අමුතු සද්දයක් කියන්නේ ලඩි සද්දයක් කියන්නේ ලඩියක් යනවා වගේ යනවා. හැබැයි සිග්නල් ලයිට් එහෙම දාපම සද්ද නම් එනවා හොඳට. බ්‍රේක් ලයිට් වැඩ හොඳට. කොහොමද මේ ලොකු විශේෂ දෙයක් නෑ. යම් ඉතින් බස් එක හොඳයි. එතන මේක ඉස්සර අප්ඩේට් එක යන ෆ්‍රීවිල් තිබ්බා, ට්‍රක් එකක් තිබ්බා, බස් තිබ්බා. බස් නම් දෙකක් හරි තිබ්බා ඉස්සරම අප්ඩේට් එකේ. ඒක ලංකාවේ මැප් එකේ දෙන අපිට කැමති තැනකට දාලා අරපුවා ලංකාවේ ඩිස්ට්‍රික්ට් ඔක්කොම ටික තියෙනවා. දැන් අම්මාගේ පොලිසියෙන් දැක්කොත් දඩම් හරි ගන්න යන්නේ දුන්නේ. දුමාන එච්චර දෙයක් නෑ. බස් එකෙත් තමයි බස් එකෙත් කළු දුම යන්නේ. මේක නම් අලු දුමක් වගේ යන්නේ. අලු පාට දුම.
මේක අල්ට්‍රා ග්‍රැෆික්ස් දාපුවම කොහොමද දන්නේ අපි අල්ට්‍රා ග්‍රැෆික්ස් දාලා යන් අපි නෙළුම් කොල්ලන්න මොකද නැත්තම් වීඩියෝ ඩිස්ක් වෙනවා දැන් අපි යන්නේ ශ්‍රී පාද ස්ථානයට ඒ බස් එක තරම් අමාරු නෑ පොඩ්ඩක් ඇසිච්ච ගමන් හයියෙන් යද්දි හතර වටේ යනවා කිසිරි වණ්ඩියක් ලයිට් නම් අනම්මනම් මුකුත් නෑ සිග්නල් ලයිට් ඒවා වගේ ඕ හැප්පුණා බලමු කෙලින් එයිද කියලා අම්මා සුපිරි කෙලින් ඉල්ලන්නේ කෙලින් හරියට හරි බලමු ඩැමේජ් වුණා ආක බලාගෙන අඩේ බාන්න උනර ගියේ ලයිට් එක කොහොමද දන්නේ හරි ලයිට් එක ලස්සනයි එම ලොකු ඩැමේජ් උන්නේ අර උඩින් යන්නේ නැහැ කියලා. අම්මා අනිත් එක නම් නිකන් මොකද්ද වගේ පෙරලිලා තියෙනවා වගේ පේනවා ඇති. ඒක වැඩන්නේ අපි යන් ඉක්මනට පොලිසිය ඇවිල්ලා දරු කොලයක් ලියන්නේ. මම මේක හැප්පුණේ මෙතන මයික් එක තිබ්බ මයික් එක ගන්න යද්දි අහක බලාගත්ත දශමයට හැප්පුණා. ඒ වාහනකාරයා තියෙන වෙලාවක අධික වාසනාව මගේ. අලුතෙන්ම ගත්ත වාහනේ ශ්‍රී පාදස්ථානයට යන්න කියලා තමයි හැප්පුණේ. ඒකත් හොඳයි. අම්මේ යකටව දුරු වුණා. කෙලින් මුඩින් ගියේ. හරි. අපි යන ශ්‍රී පාදස්ථාන යන පාර ළඟට සෙට් වෙමු. ඔන්න බොයිස් අපි ඇවිල්ලා ඉන්නේ මේක රිවර්ස් ගියර් එක කොහොමද දන්නේ? රිවර්ස් එක සුපිරිටම වැඩ. මම රිවර්ස් ගියර් එක දාලා බලන්න බැරුණා. ශ්‍රී පාදයේ පිවිසුම මෙතන මොනවා වෙයිද දන්නේ මෙතනින් වැටෙන කියන්නේ කෙලින්ම ආය අල්ට්‍රා ග්‍රැෆික්ස් දැම්ම කොටුවට තමයි නෙළුම් ගුල්ලට යන්නේ කොටුවට නෑ හරි යනවා පැත්තට යන්නේ ඉන්නේ මේක ගායිස් අර වේගෙන් එද්දි හැප්පුවාට පස්සේ මං හිතන්නේ ඕනේ එක මේ දකුණු පැත්තට විතරක් වැඩියෙන් කැපෙන සීන් එකක් තියෙනවා මේ ස්ටීරින් වීල් එක මේ දැන් හරවන්නේ මම එහෙනම් නිකන් මේ ස්ටීරින් වීල් එක කෙලින් තියෙද්දි පැත්තට යනවා වේගෙන් යද්දි දැන් නම් හරි ගිහින් එහෙනම් ඒක වේගයෙන් යද්දී එන අවුලක් වෙන්නේ සුපිරිය මෑන් එක නම් ආයේ බස් එක තරම් අමාරු බස් එක ලොකු හින්දා අර වදී හැප්පෙනවා නම් කේස් මේක පොඩ්ඩක් ඉක්මනට කන්ට්‍රෝල් කරගන්න දැන් නම් හයියෙන් ගියත් ආයේ ෂෝරූම තමයි කන්දේ යන්නේ කන්දේ වෙන්නත් හරි මම සින්දුවක් ඔයගලන්ට අහන්න පුළුවන් වුණොත් දාන්න මොකද සින්දු ගොඩක් ඒවට දැන් කොපිරයිට් වදිනවා මේ කොපිරයිට් වදිනවා ඉතින් කේස් ඊට ඊට වීඩියෝ මේ මොකද නේ අවුනේ මොනවා ප්‍රශ්නේ හරිද මේක යකෝ කැලෑ පාරක්ද මොකද්ද මේ තනි වාහනයකට විතරයි යන්න පුළුවන් මේ සුදු ඉරීමත් ඇඳලා තියෙනවා කහයිරිය මට දැන් තියෙන සුදුයි. එන්න දැන් නම් පොඩ්ඩක් කැලේකට ආවේ. මෙන්න බෙල්ලන්නේ ආවේ. අදේක සුදුයි. ඔම්බෝ. හරි කපන්නේ. Midang. Ini pada film ni right? Oh boys, හැමදාම තෝගේ අත්ති සාර්ථක ලෙස සිරිපාද නම් ඕනේ වෙන්නේ කියන්නේ. මම බැටුණා. එච්චරයි. ඔන්න යාළුවනේ අපි කලින් වීඩියෝවේදී මෙතන ඉද්දි කලින් වීඩියෝදී කරනවා ඔන්න අපි ආයෙත් යනවා ශ්‍රී පාදස්ථානයට යන ගමන් ඉන්නේ ආයෙ කොහෙන් හරි පෙරලෙයි දන්නේ මම හිතුවා සෑහෙන්න මෙතන කන්දත් එක්ක මේ KDH එකේ යන්න අමාරුයි බස් එක නම් මෙච්චර අමාරු නැද්ද මන්ද මෙතන යන්න ඔයාලට පේනවා අන්න කියන පාකින්ද
ඔන්න අපි සී පාදස්ථානයට ආවා. ඔන්න දැන් ගාන්ඨාරයක් ගහනවා. අන්න ගහුවා ගන්න. හෝන් ටික එන්න කට්ටිය බහිනවා. ඔන්න එහෙනම් මම කලින් කිව්වා වගේ දැන් අපි අල්ට්‍රා ග්‍රැෆික්ස් දාලා වීඩියෝ එක දෙක වෙන හින්දා අපි කොළඹ නෙළුම් කුළුට ඔන්න මම අල්ට්‍රා ග්‍රැෆික්ස් දැම්මා. ඔයාලට පේනවා දැන් පාට වෙනස් වෙලා තියෙනවා. අපි ස්ටාර්ට් කරමු. ලයිට් තියෙනවා. ඇතුලේ දම් පාට ලයිට් එක තියෙන එළියට නම් නෑ ඒක. යම් බලන්න පාට නම් දැන් සෑහෙන වෙනස් වෙලා තියෙනවා කියනවා. බලමු අපි බස් එකේ ලයිට් වල පාට මොකද කියලා. මේක නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. මේ ලයිට් නෑ. මම කලින් කිව්වා. මේ ඇතුලේ මේ අර දම් පාට වගේ ලයිට් එකක් නම් තියෙනවා. එච්චර තමයි. ඒක ලාවට තියෙන්නේ. හරි අපි යා ලයිට් දාන්න නිකන් පිස්සු හදලා වගේ සිග්නල් ලයිට් එකක් දාන්න. යා. මෙතන මගේ වාහනේ නම් අවුලක් නැහැ. ඒ වුණාම ලයිට් එක ඔක්කොම දාන්න තමයි යන්නේ. ගත්ත ගමන් ආවනේ. ඉවරයි. ගමන මෝසලයි. DS Gamers Company. නේද කියන්නේ. ගන්නවා වගේ ඇවිල්ලා අයිනේ. ඒ වලන්නේ අපි ළඟට යන ඉක්මනට යන්න. කලින් දික්කනවා. අන්න කම්පැනි තවත් එකක් එක්ක. ලයින් කරලා යන්නේ බොයිස්. මෙහෙන් මේ දසමෙට යන්නේ. මම දැන් අල්ට්‍රා ග්‍රැෆික්ස් දාලා තියෙන හැබැයි බස් එක තරම් නම් ලැග් වෙන්නේ නැහැ. බස් එක දාපුවම ලැග් වෙනවා වැඩි. ලයිට් එක ඔක්කොම ලයිට් එක කරා. සිග්නල් ලයිට් එක ඔක්කොම තේරුම් ගන්න ඕන. වැඩක් නැහැ. හරි අපි තැනට ආවා. ඔන්න කියන්නේ ලොකු ගම්බේ ළඟම බස් රථයක් ආවෝ. හරිනේ. ළඟම බස් රථේ ඉඳ හැප්පුණා. මේ පිටිපස්සට හරි. ඔයාලා මේ නෙළුම් කුළුණ උඩ දැකලා තියෙනවා. නෙළුම් කුළුණ උඩ පෙන්නන්න. නෙළුම් කුළුණ උඩ පෙන්නන්න. පේනවද නෙළුම් කුළුණ උඩ? ඔන්න තමයි නෙළුම් කුළුණ උඩ තියෙන්නේ. මේ විදිහට නෙළුම් කුළුණ උඩ බලපු කවුරුන් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාලා යන්න. මේක නෙළුම් කුළුණ දැක පළවෙනි පාට නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කටියට ෂෙයා කරන්න. එයාගේ සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. ඉතින් ළඟ තියෙන බෙල් එක ගැන ක්ලික් කරලා ඕල් කියන ඔප්ෂන් එක දාලා දාගත්තාම මම දන්නේ පොන්තු මොන නොටිෆිකේෂන් එකකට ඔයාලට ගෙන්න පුළුවන්. හෑන්ඩ් බ්‍රේක් දාගෙන යන්නේ නැහැ. මගේ බ්‍රේක් එකක් නැහැ. හරි. එහෙනම් ඔන්න හොඳම අද වීඩියෝ ඉවරනේ. අද අපි KDX එක බයි කරේ. අපි ශ්‍රීපාදස්ථානෙට ගියා. අතරවටින් ගියා ස්ටේඩියම් එකට ගියා. කොළඹ ගියා. අද මහන්සියේ හරි. එනසි ඔයගොල්ලෝ කොහොමද සුබ දවසක්. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් Yeah.